සංස්කරණ සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කිරීමට හිතුණා. ඇත්තටම මම හිතනවා මේ අලුත් අධ්‍යාපන සංස්කරණයේදී 6 9 ශ්‍රේණි සඳහා මේ තියෙන ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන ගොඩක් හොඳයි. එතන දරුවන්ට ලොකු අධ්‍යාපනයේ බර අඩු වෙනවා. මේ අර පොත් කටපාඩම් කිරීම ඊළඟට ගොඩාක් අභ්‍යාස කිරීම මෙන්න මේ වගේ දේවල් ළමයින් ඇත්තටම ළමයිට පීඩාකාරී. ඊළඟ ලොකු පොත් බෑග් එකක් අරගෙන ඉස්කෝලේ යන ක්‍රමේ මේ ඔක්කොම අඩු වෙනවා. මොඩියුල් සිස්ටම් එකේදී. නිසා මේක හොඳ තත්ත්වයක්. ඊළඟට දෙමාපියන් මේ සම්බන්ධයෙන් පූර්ණ අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද දරුවන්ට මේ අලුත් ක්‍රමය පුරු වෙන්න කාලයක් යයි. මොකද දරුවන් පන්ති කාමරය තුල තමයි ක්‍රියාකාරකම් වල නියැලෙන්නේ. ගොඩක්ම ගුරු පන්ති කාමරයේ ගුරුවරයා සමග තමයි සියලු කාරණා සිද්ධ වෙන්නේ. ඒ නිසා ලොකු වටිනාකමක් තියෙනවා මේකේ. ඒකත් එක්ක මේ අවධානය යොමු කරන්න පුළුවන්. අනිත් එක මේ වාර විභාග නැති එක ලොකු දෙයක්. මොකද අවසානයේ ඇගීමට ලක් වෙන්නේ දරුවා පන්ති කාමරය තුල. ඒක හරියම වැදගත්. දරුවාට උපයාගත් ලකුණු සහ ඊළඟට ගුරුවරයා විසින් දෙන ලකුණු ඒ මත තමයි තීරණය වෙන්නේ. ඉතින් අවසානයේ විභාග මානසිකත්වය කියන එකෙන් දරුවෝ ගොඩක් ඈත් වෙන එක ලොකු දෙයක්. ඊළඟ දරුවන් අතර තියෙන තරංකාරීත්වය මේ වගේ දේවල් ආත්මාර්ථකාමී ක්‍රම මේවා සියල්ල අයින් වෙලා යනවා. ඒ නිසා මේ ක්‍රමය ඇත්තටම හොඳයි. හැබැයි මේ සම්බන්ධයෙන් දෙමාපියෝ විශාල අවධානයක් යොමු කරන්න ඕන. මොකද දෙමාපියෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා දරුවන්ව මේ මොඩියුලර් සිස්ටම් එකට අනුගත කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන දේ තමයි පාසල් ලෙවන්න ඕනේ. මොකද පාසලෙන් තමයි ලකුණු උපය ගන්න තියෙන්නේ. එතකොට අපිට මේ ලකුණු උපය ගන්න පන්ති කාමරය තුල රැඳෙන්න ඕනේ. ක්‍රියාකාරකම් වල නියැලෙන්න ඕනේ. ඊට එතනදී යන්නේ සියලු කාරණා කරන්න දරුවා පාසල් එන්න ඕනේ. ඊටම වැදගත්. ඊළඟ එක අනිත් පැත්ත තමයි බාහිර පන්ති කියන එක ටියුෂන් පන්ති කියන එක ඇත්තටම මේ ක්‍රමය ඇතුලේ අවශ්‍ය වෙයි කියලා මට නම් හැඟෙන්නේ නැහැ. මොකද හේතුව ටියුෂන් ගිහලා කරන්න දෙයක්වත් නැහැ. මොකද ඒ ටියුෂන් ගිහලා කරලා ඇවිල්ලා අවසානයේ කරන දේ පන්ති කාමරය තුල ගලප ගන්න බෑ දරුවට. ඒක ලොකු ගැටලුවකටත් එනවා. මොකද දරුවගේ මානසික මට්ටමට ඒක දෙගිඩියාවකට බවත් පත් වෙන හේතුව පන්ති කාමරයේ සහ ටියුෂන් පන්තියේ කරන දේ ගලප ගන්න බැරි වෙනවා. එතකොට ලොකු ප්‍රශ්නයක් එනවා දරුවට මේකේ ටියුෂන් පන්ති යන්න ගියොත්. ඒ නිසා මේක ස්වයං අධ්‍යයන ක්‍රමයක්. දරුවට තනියෙන් මේක අධ්‍යයනය කර ගන්න පුළුවන්. ඒ නිසා ඉතාමත් වටිනා ක්‍රමවේදයක් තමයි මේ හඳුන්ලා දෙන්න යන්නේ. මේක 6 වසරේ ඉඳලා පටන් ගන්න නිසා දරුවන් ගැන පූර්ණ අවධානයක් යොමු කරලා දෙමාපියන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නත් ඕනේ. ඊළඟට පන්ති කාමරයේ ගුරුවරයා මත තමයි මේ සියල්ල තීරණය වෙන්නේ. ගුරුවරයාගේ දක්ෂතාවය, ගුරුවරයා දරුවන් හැසිරවීම සහ දරුවන් සාමූහිකරණයට ලක් කළා ක්‍රියාකාරකම් සහ කේවල ක්‍රියාකාරකම් මේ සියල්ල කිරීම තුළ ඉතාම වැදගත්. ඊළඟ තමයි ළමයි අතර හොඳ සහයෝගයක්, සමගියක්, සම්බන්ධතාවයක් ගොඩනැගෙන ක්‍රමයක් කියලා මට හිතෙනවා මේක. ඇත්තටම. ඒ නිසා අපි බලමු ඉස්සරහට ගැටලුකාරී තත්ත්වයන් පැන නැගී නමුත් අපි ඒවා මගහරවගෙන සම්පත් ඵලදායී ලෙස භාවිතා කරන්න පුළුවන් පන්ති කාමරය තුල. මේකේ පාසලක පන්ති කාමරය තුල සිටින ළමයි සංඛ්‍යාව බලපාන ලොකුවටම. මොකද ක්‍රියාකාරකම් කරන්න ගියාම ඒකෙදි ඉස්සරහට අධ්‍යාපන සැලසුම් වලදී මේක නිර්මාණය වෙලා මම හිතන විදිහට පන්ති කාමරයට හොඳ තාක්ෂණික ඩිජිටල් බෝඩ් එකක් ඊළඟට පන්ති කාමරේ හොඳ ගුණාත්මක විදුරු මේ සියල්ල සම්බන්ධ වෙනකොට පන්ති කාමරේ ළමයි කළමනාකරණය වෙනකොට මේ ක්‍රමය යහපත් වෙයි කියලා හිතනවා. ඇත්තටම හොඳ අධ්‍යාපන රටාවක්. බලමු ඉස්සරහට මේක මොකක්ද වෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් ඉස්සරහට අපිට 6 වසර පන්තියෙන් ඒක ආරම්භ වෙන නිසා බලන්න පුළුවන්.